හායි යාළුවනේ මේ තමයි මම මුලින්ම තනිවම බිල්ඩ් කරපු මගේ PC එක. හැබැයි ග්‍රැෆික් කාඩ් එකක් නැතුව බිල්ඩ් කරපු එක ගැන සමහර අයට ක්වෙස්චන් එකක් තියෙන්න පුළුවන්. ඒක මම මේ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ PC build එකට use කරපු parts ඔක්කොම මම online order කරේ. මේ PC build එක මම කරේ graphic card එකක් නැතුව. මොකද මට මුලින්ම strong base system එකක් build කරගන්න ඕනේ කියලා හිතුණා. CPU එක විදිහට මම use කරලා තියෙන්නේ AMD Ryzen 7 7700X. Gaming, editing, future upgrades ඔක්කොටම හොඳ performance එකක් දෙන CPU එකක්. RAM එක විදිහට 32GB DDR5 6000 MHz Kingston Fury Beast RGB. Multitasking සහ smooth performance එකට. Storage එකට මම use කරන්නේ Lexa NQ790 1TB NVMe SSD. Fast boot time සහ quick load speeds වලට. Motherboard එක Gigabyte B6050 Gaming AX V2 AM5 platform එක නිසා future upgrade options ගොඩක් තියෙනවා. Cooling එකට Arctic Liquid Freezer 360mm AIU CPU temperatures control කරගන්න. මේ PC build එකට parts ටික order කරපු වෙලාවේ Red Gaming එකෙන් මට පොඩි gift එකකුත් එවලා තිබ්බා. Power supply එක Deepcool 750W 80+ gold. Future GPU upgrade එකක් දාගන්නත් ready. Case එක විදිහට iTech Dark Cave DS RGB white edition. Clean white bill look එකක් ගන්න. ඉතින් දැන් අපි මදර්බෝඩ් එකට CPU එක, RAM එක, NVMe SSD එක step by step set කරගමු.
ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි පාර්ට්ස් ටික සෙට් කරගෙන ඉවරයි. දැන් අපි මදර්බෝඩ් එක අපේ iTech Dark Cave DSRGB White Edition case එකට install කරගමු. PC build එකට මම මේ case එක තෝරගත්තේ white color design එකත් ARGB lighting එකත් නිසා clean සහ modern look එකක් ලැබෙන case එකක්. air flow එක හොඳ නිසා components වල temperature හොඳින් control වෙනවා. cable management කරන්නත් ඇතුළත space එක හොඳට තියෙනවා. overall budget range එකට ගැලපෙන good looking PC case එකක් කියලා කියන්න පුළුවන්. හරි එහෙනම් දැන් මදර්බෝඩ් එකත් අපි සෙට් කරගෙන ඉවරයි. දැන් Arctic liquid cooling එක step by step install කරගමු. ඊට පස්සේ power supply එකත් case එකට install කරගමු. graphic card එක මන් මුලින් දාන්නේ නැතුව build කරපු එක ගැන සමහර අයට question එක තියෙන්න පුළුවන්. හැබැයි AMD Ryzen 7700X CPU එකට onboard graphics තියෙන නිසා GPU එකට නැතුව වුණත් daily use, setup, testing වගේම සාමාන්‍ය gaming වලට පවා මේ PC එක smooth විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා GPU එකක් දාගන්න තරම් budget එක ready වෙලා නැත්නම් PC build එක postpone කරනවට වඩා strong base system එකක් මුලින් build කරන එක තමයි මට තිබුණ හොඳම solution එක. මේ විදිහට build කරලා ටික දවසකට පස්සේ graphic card එක upgrade කරන එක budget wise වගේම planning wise බැලුවත් best approach එකක්.
PC බිල්ඩ් එක ගැන තව එක ඉම්පෝටන්ට් දෙයක් කියන්න ඕනේ. මේක මම තනිවම බිල්ඩ් කරපු පළවෙනි පාර. මේක ෂොප් එකකින් කම්ප්ලීට් බිල්ඩ් එකක් විදිහට ඕඩර් කරපු එකක් නෙමෙයි. මම මගේම රිසර්ච් කරලා, වීඩියෝස් බලලා, රිවිව්ස් කියවලා, කම්පැටිබිලිටි චෙක් කරලා තමයි මේ පාර්ට්ස් දෙක සිලෙක්ට් කරගත්තේ. ඉතින් මේ බිල්ඩ් එක පර්ෆෙක්ට් නෙමෙයි. මේකේ ප්‍රෝස් මගේම කොන්ස් තියෙනවා. ප්‍රෝස් පැත්තෙන් බලුවොත් මේක ස්ට්‍රෝං බේස් සිස්ටම් එකක්. ෆියුචර් අප්ග්‍රේඩ්ස් වලට රෙඩි. AM5 ප්ලැට්ෆෝම් එකක්. පර්ෆෝමන්ස් වයිස් බලුවොත් මේක හොඳ බැලන්ස්ඩ් සෙටප් එකක්. කොන්ස් පැත්තෙන් බලුවොත් මගේ පළවෙනි බිල්ඩ් එක නිසා කේබල් මැනේජ්මන්ට්, ප්ලෑනින් සහ පාර්ට් සිලෙක්ෂන් වල තව ඉම්ප්‍රූව් කරන්න ස්පේස් තියෙනවා. හැබැයි මේ ප්‍රොසෙස් එකෙන් මට ලොකු රියල් එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. PC බිල්ඩ් එකක් කියන්නේ මනි මැටර් එකක් විතරක් නෙමෙයි. ඒක ලොකු ලර්නින් ප්‍රොසෙස් එකක්. ඒ නිසා ඔයත් ෆස්ට් ටයිම් බිල්ඩ් කරන කෙනෙක් නම් මිස්ටේක්ස් වලට බය වෙන්න එපා. රිසර්ච් කරලා හෙමින් බිල්ඩ් කරන එක තමයි ලොංග් රන් එකට බෙස්ට් වේ එක. ඉතින් මේ වගේ මගේ next upgrade videos මිස් කරගන්න එපා. දැන්ම subscribe කරලා notification on කරගන්න.